ඉතින් guys ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඔන්න අපි පොඩියට YouTube tutorial එකක් කරන් යනවා. ඉතින් අද ගන්න තියෙන YouTube tutorial එකේ episode 5. ඉතින් අපි මෙතෙක් වෙනකන් episode 4 ගාල් තියෙනවා, 3 ගාල් තියෙනවා, 2 ගාල් තියෙනවා, 1 ගාල් තියෙනවා. ඉතින් මම ඒ සෙට් එකම දාලා playlist එකේ link එක description එකේ දාලා තියන්නම්. මුලින්ම episode 1 වල ඉඳලා 4 දක්වා බලලා episode 5 බලන්න එන්න. ඉතින් episode 5 වල අපි ගාල් තියන්නේ කොහොමද channel එක ආරක්ෂා කරගන්න කියලා. ඉතින් channel එක ආරක්ෂා කරගන්න මම අර episode 4 වල කිව්වා වගේ ගොඩාක් මාතෘකා තියෙනවා. community guideline වලින් ආරක්ෂා කරගන්න ඕන, copyright වලින් ආරක්ෂා කරගන්න ඕන, ගොඩාක් දේවල් තියෙනවා. මම එක මාතෘකාවක් තෝරගන්නම්. ඉතින් අපි මම බලන්නේ කොහොමද copyright community guideline වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ bell icon එක තෝමන් ගන්න. අපි ඔයාලට මේ වීඩියෝ එක ගන්නම් කොහොමද phone එකට notification අරගෙන ගන්න පුළුවන්. ඉතින් guys channel එක ආරක්ෂා කරගන්න නම් මුලින්ම කරන්න ඕන ඔයාලා අනුන්ගේ වීඩියෝ රෙකෝඩ් කරලා දාන්න හොඳ නැහැ. අනුන්ගේ වීඩියෝ කියන්නේ වැඩියෙන්ම විශේෂයෙන්ම රෙකෝඩ් කරලා දැම්මම කමන්නේ විශේෂයෙන්ම දාන්න හොඳ නැහැ. මොනිටයිසේෂන් ඇවිල්ලා තියෙන channel වලට. ඒ කියන්නේ subscribersලා හිතාන්න පුළුවන් මොනිටයිසේෂන් ආපු channel මොනවද කියලා. ලක්ෂයක් වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මොනිටයිස් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ඒක කියන්න දෙයක් නැහැ. ඒක නිසා අන්නේ channel වලින් ලොවෙත් copy කරන්න එපා, ලොවිත් ගහෙත් copy ගන්න එපා යාළුවනේ. ඔයාලට ඒ copy කරපු වීඩියෝ එකයි channel එකයි copy කරපු වෙලාවයි ඔක්කොම ටික පෙන්නනවා YT studio එකට ගියාම. ඉතින් ඒක නිසා කරුණාකරලා මේ copy කරන වැඩේ නවත්තන්න. ඔයාගේ channel එක community guideline වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. තව community guideline වලින් ආරක්ෂා කරගන්න ඔයාලට තියෙන්නේ මේ ඊයේ පෙරේද දැන් මාසෙකට විතර කලින් අලුත් අප්ඩේට් එකක් ආවා. ඉතින් guys ඒකේ තියෙනවා YouTube එකේ e-money පැත්ත බොරුවට එහෙම. ඇත්තට ඒවත් තියෙනවා ওই Fiverr වල එහෙම ඒවා සහතික ඇත්ත. online trading කරන ඒවා බොරු විදියට දැම්මොත් thumbnail එකේ තියෙන එකක් වීඩියෝ එකේ තියෙන එකක් ඒවා සම්පූර්ණ බොරු සහ ගහන බොරු. ඉතින් අන්න ඒ වගේ බොරු දැම්මොත් ඔයාලගේ වීඩියෝ එකයි channel එකයි delete වෙලාම යනවා. ඉතින් ඔයාලා බොරු දාන්න නැතුව පුළුවන් තරම් ඇත්ත වීඩියෝ දාන්න try කරන්න නෙමෙයි අනිවාර්යයෙන්ම ඇත්ත වීඩියෝ තමයි දාන්න ඕන. නැත්නම් ඔයාලගේ channel එක ඔයාලට screenshot එකක් ගාලා රාමු කරලා තියාන්න. මොකද YouTube එකේ account එක පිටින්ම delete කරනවා. ඉතින් මේක මිනිස්සෙක් කරන වැඩක් නෙමෙයි. මේක AI වලින් ඉබේම check කරලා ඉබේම delete වෙනවා. ඉතින් තව ගොඩාරියක් මාතෘකා තියෙනවා. මම අද ගෙනාවේ චූටි මාතෘකාවයි. ඉතින් community guideline වලින් ආරක්ෂා කරගන්න මම ඔයාලට කියලා දුන්නා. තව copyright වලින් තුත් ආරක්ෂා කරගන්න විදිය කියලා දෙන්නම්කෝ. copyright කියන්නේ guys ඔයාලගේ වීඩියෝ එකට වදින එක නෙමෙයි. වීඩියෝ එකට තමයි වදින්නේ. ඒ වුණාට 90%ක් වීඩියෝ එකට නෙමෙයි වදින්නේ. වීඩියෝ එකට තමයි වදින්නේ. ඒක හරි. ඒ වුණාට වීඩියෝ එකේ ඔයාලා දාන මියුසික් එකට තමයි copyright එක වදින්නේ. ඔයාලා තව එක දාලා තියෙන මියුසික් එකක් කරන් අපේ වීඩියෝ එකට දැම්මොත් ලොවෙත් copyright වදිනවා. ඒක නිසා ඔයාලා YT studio එකේ audio library එකට ගිහිල්ලා තමයි මියුසික් ගන්න ඕන. නැත්නම් ඔයාලට ඕන මියුසික් දැම්මොත් අපිට කියන්න බෑ copyright වදීද කියලා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් දාලා ඇති copyright remove කරගන්න විදිය. දාලා ඇති ඒක බලන්න අනිවාර්යයෙන්ම බලන්න. මම හිතන්නේ මට මතක තියෙන මම මේ වීඩියෝ එක remove කරා. මම ඔයාලට කොහොම හරි ඒකත් ළඟදීම ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ YouTube tutorial එකෙන් පස්සේ ගේන්නම්. ඉතින් නැත්තම් මම ගේනකන් ඉවසන් ඉන්න බැරි නම් how to remove copyright කියලා කියවක මම ඔයාලට YouTube එකේ ඕන තරම් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් ඔන්න අද මම ක්‍රම 3ක් කියලා දුන්නා, tips 3ක් කියලා දුන්නා channel එක ආරක්ෂා කරගන්න විදිය. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ bell icon එක ඔබන් ගන්න. අපි ඔයාලට මේ වීඩියෝ එක ගන්න phone එකට notification අරගෙන ගන්න පුළුවන්. එහෙනම් බලන්න අද අපේ වීඩියෝ එක අවසానයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.